ආයුබෝවන් මගේ හිතවත් මිතුරනේ. අද මම කතා කරන්න යන්නේ අපි කවුරුත් ප්‍රසිද්ධියේ කතා කරන්න අකමැති. ඒත් අපි හැමෝම තනියම විඳවන ඊටාම සංවේදී මාතෘකාවක් ගැනයි. පොඩ්ඩක් හිතන්න. ඔබ උදේ නැගිටලා දුරකථනය අතට ගන්නවා, Facebook හරි Instagram හරි යනවා. එතකොටම දකිනවා ඔබේ පාසලේ හිටපු යාළුවෙක් අලුත්ම වාහනයක් අරගෙන. නැත්තම් ඔබේ කාර්යාලයේ මිතුරෙක්ට උසස් වීමක් ලැබිලා. එහෙමත් නැත්තම් කවුරු හරි විදේශ රටක සංචාරය කරනවා. ඒ වෙලාවට ඔබේ හිතේ ඇතිවුනේ මොන වගේ හැඟීමක්ද? ඇත්තටම සතුටක්ද? එහෙමත් නැත්නම් හිතේ කොහේ හරි පොඩි ඉරිසියාවක්, දුකක්, එහෙමත් නැත්නම් ඇයි මට බැරි කියන පසුතැවීමක් ඇති වුණාද? බය වෙන්න එපා. ඔබ නරක මිනිසෙක් නෙවෙයි. මේක මිනිස් ස්වභාවය. නමුත් මිතුරනේ, මේ හැඟීම දිගින් දිගටම පැවතුනොත් ඒක විෂ බීජයක් වගේ ඔබේ දියුණුව කා දමනවා. අද මම ඔබට කියලා දෙන්න යන්නේ අනිත් අයගේ දියුණුව දැකලා දුක් නොවි ඒ දියුණුවම ඔබේ ඉන්ධන බවට පත් කරගන්නේ කොහොමද කියන මනෝවිද්‍යාත්මක රහසයි. අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ ඇයි අපිට මෙහෙම හිතෙන්නේ කියලා. අපි ජීවත් වෙන්නේ තරංගකාරී ලෝකයක. අපි පුරුදු වෙලා ඉන්නවා අපේ ජීවිතයේ සාර්ථකත්වය මනින්නේ තව කෙනෙක්ගේ ජීවිතය දිහා බලලා. ඒක හරියට තමන්ගේ ගෙදර තියෙන විදුලි බුබුල එළිය මදි කියලා හිතනවා වගේ අල්ලපු ගෙදර ලයිට් එළිය දිහා බලලා. නමුත් ඔබ දන්නේ නැහැ ඒ ගෙදර ඇතුලේ මොන තරම් අඳුරු මුළු තියනවද කියලා. මතක තියාගන්න. සමාජ මාධ්‍යවල අපි දකින්නේ මිනිස්සුන්ගේ ජීවිතවල හයිලයිට් රීල් එක විතරයි. ඒ කියන්නේ එයාලගේ හොඳම කොටස් විතරයි. කවුරුත් Taman විඳින දුක, Tamanගේ අසාර්ථක වීම Facebook දාන්නේ නැහැ. ඉතින් ඔබ ඔබේ සැබෑ ජීවිතය අනිත් අයගේ මවාපාන ජීවිතය එක්ක සංසන්දනය කිරීම කොච්චර අසාධාරණද? මේක හරියට අඹ ගහක් දිහා බලලා පොල් ගහක් දුක් වෙනා වගේ වැඩක්. අඹ ගහේ අඹ හැදෙයි. පොල් ගහේ පොල් හැදෙයි. හැමෝටම එයාලටම ආවේනික වුණු කාලයක් තියෙනවා. සමහර අය අවුරුදු 25න් කෝටිපතියු වෙනවා. හැබැයි 50 දී මැරෙනවා. තවත් සමහර අය අවුරුදු 50 දී ව්‍යාපාරයක් පටන්ගෙන අවුරුදු 90ක් වෙනකම් රජෙක් වගේ ජීවත් වෙනවා. ඔබ පමා වෙලා නැහැ. ඔබ කලබල වෙලත් නැහැ. ඔබ ඉන්නේ ඔබට නියමිත කාල වේලාව ඇතුලේ. දැන් අපි කතා කරමු කොහොමද මේ මානසිකත්වයෙන් මිදෙන්නේ කියලා. පළවෙනි පියවර scarcity mindset නැත්නම් හිගකමේ මානසිකත්වයෙන් මිදෙන්න. ගොඩක් අය හිතන්නේ සාර්ථකත්වය කියන්නේ කේක් ගෙඩගක් වගේ කියලා. වෙන කෙනෙක් ලොකු කෑල්ලක් ගත්තොත් අපිට ඉතුරු වෙන්නේ පොඩි කෑල්ලක් කියලා. නෑ මිතුරනේ. සාර්ථකත්වය කියන්නේ ඉටිපන්දම් මෙලියක් වගේ දෙයක්. තව කෙනෙක්ගේ ඉටිපන්දම පත් වුණා කියලා ඔබේ එළිය අඩු වෙන්නේ නැහැ. මුළු ලෝකයම එළිය වෙන එක විතරයි වෙන්නේ. දෙවෙනි පියවර. ඔබ අන්තර්මුඛී කෙනෙක් වුණත්, බාහිර ක්‍රියාකාරකම් වලට කැමති කෙනෙක් වුණත්, ඔබේ සාර්ථකත්වය මනින්න මිම්ම වෙනස් කරගන්න. අනිත් අය කාර් ගද්දි ඔබ පොත් කියවන කෙනෙක් නම් ඔබේ සාර්ථකත්වයේ තියෙන්නේ දැනුම මත, වාහන මත නෙවෙයි. අනිත් අය ලෝකෙ වටේ රවුම් ගහද්දි ඔබ ගෙදරට වෙලා පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න කෙනෙක් නම් ඔබේ සාර්ථකත්වයේ තියෙන්නේ පවුලේ සතුට මත. ඔබේ දියුණුව මනින්න අනුන්ගේ අඩිරුල පාවිච්චි කරන්න එපා. තුන්වෙනි සහ වැදගත්ම දේ අනිත් අයගේ ජයග්‍රහණ දිහා බලන්න ආස්වාදයක් විදිහට බලන්න පුරුදු වෙන්න. යාළුවෙක් දියුණු වෙනවා දැක්කම ඇයි එයාට පුරවන්න මැයි මට බැරි කියලා හිතන්න. ඊර්ෂ්‍යාව කියන ශක්තිය, අදිෂ්ඨානය කියන ශක්තියට හරව ගන්න. ඔබ අද ඉඳන් පුංචි අභියෝගයක් බාර ගන්න. දවසකට එකපාරක් හරි වෙන කෙනෙක්ගේ ජයග්‍රහණයක් වෙනුවෙන් හදවතින්ම සුබ පතන්න. ඒක කමෙන්ට් එකකින් වෙන්න පුරුවන්, වචනයකින් වෙන්න පුරුවන්. ඔබ අනුන්ට ආශිර්වාද කරනකොට විශ්වයේ ක්‍රියාත්මක වෙලා ඒ ආශිර්වාදයම දස ගුණයකින් ඔබට ආපහු ලබා දෙනවා. මතක තියාගන්න. අනුන්ගේ මාලිගා දිහා බල තමන්ගේ පැල්පත කඩන්න යන්න එපා. ඔබේ පැල්පත ලස්සනට හදාගන්න. දවසක ඒක මාලිගාවක් වෙයි. ඔබේ ගමන අද්විතීයයි. ඔබේ කතාව ලියවෙන්නේ ඔබටම ආවේනික වේගයකින්. ඒ නිසා අද ඉඳන් අනුන් දිහා බලලා දුක් වෙන එක නවත්තලා කණ්ණාඩියෙන් පේන ඔබ දිහා බලලා hina වෙන්න. මොකද ඔබේ එකම තරඟකරුවා ඔබ විතරයි.